අපේ තාත්තගේ ෆුඩ් ඕඩර්ස් බිස්නස් එකට ප්‍රශ්නයක් තිබුණා, ප්‍රොබ්ලම් එකක්. ඕඩර්ස් මිස් වෙනවා. ඉතින් මට සොලියුෂන් එකක් ඕන වුණා. කන්ෆියුෂන් තිබ්බා. ඉතින් මම මේක try කරා. So hi ඔයගලන්ට ආයේ මේ අලුත් වීඩියෝ එකකින් මම මේ ආවේ පොඩි අලුත් දෙයක් කරමු කියලා. බෑග්ග්‍රවුන්ඩ් එක චුට්ටක් අලුත් වගේ නේද පේන්නේ? පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා බැලුවා. ඒක තමයි මෙහෙම ආවේ. මොකද්ද දැන් අද මම මේක කතා කරනවා කියලා බැලුවොත් අද දැන්ට මට මේ ළඟදී දැන්ට AI වැඩිම ඇවිල්ලා තියෙනවා. ඒකට දැන් මම ඉගෙන ගන්නෙත් කම්පියුටර් සයන්ස් මට තාම ෆිනිෂ් කරලා නැහැ. ඒත් මම දැන් ඔන්ලයින් දැන් ගොඩක් AI agents තියෙනවා ඇවිල්ලා. ඒ වගේම Claude, ChatGPT මට දැන්ට අපේ දැන්ට තාත්තගෙන් පටන් අරන් තියෙනවා අපේ අලුත් අපේ තාත්තා රයිස් පැකට්ස් දෙන බිස්නස් එකක් වගේ එහෙම ටේක් අවේ ගන්නවා කියලා. එහෙම එකක් අපේ තාත්තා පටන් අරන් තියෙනවා. ඉතින් මට මේකට මම මෙච්චරක බය හිටියා පොතේ තමයි මාක් කරගන්නේ. හැබැයි එනේන හැම එකම පොතේ ලියලා හිට එකත් වැඩක් නෑ. අන්තිම වෙනකන් අම්මා කරද අන්තිමට මේව ලියා ගන්නවා. මම බැලුවා හරි. දැන්ට අපේ Claude AI කියලා කෝඩ් එක platform එකක් තියෙනවා. දැන්ට ගොඩක් කට්ටිය ඒක තමයි famous වෙලා තියෙන්නේ. රිසර්ච් කරලා ගොඩක් දේවල් බැලුවා. දැන් ඉතින් ඒක තමයි වැඩිපුරම ට්‍රෙන්ඩින් එකේ යන්නේ. ඒක කට්ටිය කියනවා හරිම ලේසි වැඩ ටික පාසු කරගන්න. ලොකු කෝපරේට් ඔෆිස් වලටත් ඕවා තමයි අවශ්‍ය වෙන්නේ. දැන්ට ගොඩක් කට්ටිය තා යූස් කරන්නේ ඒක තමයි. කොහේ ගිහලා YouTube එකේ බැලුවත් ඒක තියෙන්නේ Claude තමයි. ඉතින් මාත් බැලුවා try කරලා බැලුවා. ඉතින් මම prompt එක මම දුන්නා. මෙහෙම තමයි orders ගන්න ලේසි විදියක් මතක තියාගන්න සහ දවසේ ඉවර වෙද්දී sales revenue කොච්චරක් අපිට මේ වෙනවද? ඒ කියන්නේ පැකට් dishes දැන් අපි dishes දෙකයි දාලා තියෙන එක nasi goreng ඒකත් එක්ක mixed fried rice. ඉතින් මේ අදාළ දේවල්. එතකොට මම prompt එක ලෙසට දුන්නා මෙහෙම මට මේ වගේ app එකක් මට ඕන වෙනවා. ඒක site එකක් වුණ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක app එකක් වගේ තියෙන්න ඕනේ. ආපු එකකින් order එක මම කෙලින්ම මොනවද කරන්නේ නම මොබයිල් නම්බර් එක එයා dishes එකකින් එයා මොනවද order කරේ multiple තෝරන්න පුළුවන් වෙන්න ඕනේ கஸ்டமர் ఎంత எடுத்தாரோ அதை வந்து ஆர்டர்ஸ் எப்படி போடுறது இப்போ ஃபஸ்ட்டுக்கு கால் வந்த உடனே ஏன்னா இது வந்து கால் அண்ட் ஆர்டர் அதுக்கப்புறம் பேர் மொபைல் நம்பர் அதோடு சேர்த்து வந்து இதில் என்ன யூஸ் பண்ண போகிறது வந்து அப்போ டிஷ்ஷஸ் ரெண்டு அவைலபிள் காட்டுறது அதில் இப்போ வந்து இது வந்து யாருக்கு யூஸ் ஆயிருந்தா எனக்கு யூஸ் ஆகிருக்கிற மாதிரி தான் இதை செஞ்சேன். ஏன்னா அவங்களுக்கு வந்து அதை ஃபஸ்ட்லி இதே சொல்லிக் கொடுக்க போனால் அதுக்கு டைம் எடுக்கும். ஏன்னா அவங்க இப்போது நாம் வந்து டெக்னாலஜி காலத்தில் இருக்கோம். பட் ஸ்டில் அவங்க வந்து இன்னுமே பழைய இதில் தான் இருக்கிறாங்க. அவங்களுக்கு புதுசாக வந்து அதை வந்து சொல்லிக் கொடுக்க கஷ்டம். ஸோ அது சுட்டி தான் நான் இது வந்து செஞ்சு ப்ராம்ப்டை வைப் கோட் பண்ணி தான் ப்ராம்ப்டை ஃபுல்லாக இது பண்ணுது. கோடிங் நாலேஜ் அவ்வளோ இருக்கு. ஆனால் நான் பெருசாக எக்ஸ்பர்ட் இல்லை. ஏன்னா நான் வந்து ஸ்டடி பண்ணுறேன் முடிச்சேயும் இல்லை இனி. ஸோ வந்து நான் பார்த்தேன் இப்படி ஒன்று க்ளாட் டெஸ்ட் நான் வந்து செஞ்சு கொள்ளையிலும் அப்படின்னு பார்த்துட்டு ක්ලෝඩ් එකට කියලා ඒක හරියට මේව කරගත්තා. දැන්ට හරි ඕකේ අපි එහෙනම් මම මෙතනින් ඔයාලන්ට සිම්පල් එකට මම මෙතනින් දැන්ට පෙන්නන්නම් කොහොමද මම මේවා කරේ කියලා. ඉතින් සෝ මෙතනින් තමයි හදලා මම වයිබ් කෝඩ් එක දීලා ඒක හරියටම වැඩේට සාර්ථකව කරගත්තා. ඊට පස්සේ දැන් කෙලින්ම කරන්න තියෙන නම දැම්මා, ෆෝන් නම්බර් එක එන්ටර් කරා, nasi goreng කීයක් දිල්ලුවේ, mixed fried rice කීයක් දිල්ලුවේ, එකක්ද දෙක පාසල් දෙකක්ද. එතකොට ඒ ගාන දෙකම එක amount එක තමයි තියෙන්නේ. දෙකම 18 තමයි දෙන්නේ. පස්සේ ගත්තා. ඒකම order එක record කරගත්තා history එක. එතකොට මට ඉස්සරහටත් කොයි කාලේ වුණාටත් ඒක මම ඇවිල්ලා දැනට Netlify කියලා free hosting එකක තමයි මම දාලා තියෙන්නේ. Netlify කියන එක ඕනනම් description link එක දෙන්න. මේතනට දැන්ට තමයි අපි එහෙම කරලා තියෙන්නේ. ඒක host කරලා තිනවා. දැන් මේක මගේ ලේසි කමට තමයි මම දාලා තියෙන්නේ. එතකොට මට කෙලිම බැලුවා අද දවසේ කීයද තියෙන්නේ බැලුවා. එතකොට එතනින් අහනවා කෙලිම තාත්තට කියනවා හරි මේ දවසේ nasi goreng 2යි 3යි එහෙම එනකොට ලේසින් ගහ ගන්න. ඊට පස්සේ කෙලින්ම කිසිම වරදක් නැතුව හෝ කිසිම දෙයක් වරද ගන්න නැතුව මේ අදාළ දේ අපිට සාර්ථක කරගන්න ලේසි වුණා. ඒකයි. සෝ ඒක තමයි අදට පෙන්නුවේ. සෝ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරගන්න. thank you so much. ඉස්සරහින් දින අප්ඩේට්ස් වලටත් සපෝට් එකක් දෙනවා කියලා මම හිතනවා. ඔයාලට වීඩියෝ
ඒක වටිනවා කියලා එහෙම වගේ තේරුණා. ඉතින් thank you so much. See you soon.